දකුණු කොරියාවේ ජින්දෝ දූපතේදී වසරකට දෙවරක් පමණක් පැයක පමණ කෙටි කාල සීමාවක් සඳහා මුහුද දෙබෑවී ගොඩබිම් මාර්ගයක් විවෘත වෙනවා. මේ අවස්ථාව ජින්දෝවේ ආශ්චර්ය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එම අවස්ථාවේදී දහස් සංඛ්‍යාත ජනතාවක් පයින් මුහුද තරණය කරනවා. මේ සංසිද්ධියට හේතුවක් වෙන්නේ දකුණු කොරියාවේ පවතින විශේෂිත වූ වඩදිය වාදිය තත්ත්වය. විශේෂයෙන්ම වසන්ත සමයේදී චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම වැඩිවීම නිසා ජල මට්ටම පහළ බසින අතර ජින්දෝ සහ මෙඩෝ දූපත් අතර ඇති කිලෝමීටර් 2.8ක් පමණ දිග ඇති මුහුද පතුල මතුවෙනවා. මේ සංසිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර සුන්දර පුරාවෘත්තයක් පවතිනවා. ඒ අනුව අතීතයේදී කොටි සතුන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීම සඳහා මුහුදු දෙවියන් මැදිහත් වී මෙම මාර්ගය විවෘත කළ බව ඔවුන් විශ්වාස කරනවා. ජින්දෝවේ මුහුද විවෘත වන මෙම කාලය දැන් ඉතාමත් ජනප්‍රිය උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. දකුණු කොරියාවේ විවිධ ප්‍රදේශවලින් වගේම විදේශයන්ගෙන්ද මේ සංචාරකින් විශාල වශයෙන් මෙහි පැමිණෙන්නේ මේ අද්විතීය අත්දැකීම ලබා ගන්නට. ඒ වගේම මෙම ප්‍රදේශයේ ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් මේ සංසිද්ධිය ඇති කරනවා. ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවෙන් පිටත තියෙන තවත් සුන්දර සංසිද්ධීන් පිළිබඳව දැනගන්නට